අද කතාව බන්ධනාගාරවල වෙන අලකලංචි ගැන. මීට සති කීපයකට කලින් මීගමුව බන්ධනාගාරේ යම් සිදුවීමක් ඇති වුණා. මුළු රටේම මිනිස්සු උඹල එක දන්නවා. ඒ වගේම තමයි මහර බන්ධනාගාරෙත් එවැනිම තවත් සිදුවීමක් ඇති වුණා. ඇයි මේ විදිහට බන්ධනාගාරවල ඇතුලේ මේ වගේ කලබලකාරී තත්ත්වයන් නොසන්සුන්තාවයන් ඇති වෙන්නේ? ඒකට එක හේතුවක් තමයි මේ වෙද්දී රටම එකට එක සැලසුමක ඉන්නවා. රජයේ සැලසුමක් යටතේ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩපිළිවෙල. ඒතර මේ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩපිළිවෙල යටතේ රජය දැවැන්ත වැටලීම් ප්‍රමාණයක් සිදු කරමින් ඉන්නවා. ඒක නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එක ලොකු අභියෝගයක් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එයාලගේ ආදායම් මාර්ග අහිමිවෙමින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මම මෙතන දාන්නම් පහුගිය අවුරුද්ද ඇතුළත පහුගිය අවුරුද්ද සහ මේ අවුරුද්ද ඇතුළත ඉතා විශාල ප්‍රමාණයක් රජය නීත්‍යානුකූලව මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා මුදල් උපයාගත්ත බොහොමයක් අයගේ දේපල රාජසන්තක කරා එම රටේ දේපල අහෝසි කරා. ඉතින් මේ වෙනකොට මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා කළු සල්ලි හොයමින් හිටපු විශාල පිරිසකට යම් පිරිසකට ලොකු අගතියක් වෙලා තියෙනවා. ඒ අගතිය ගැන රටේ පුරවැසියෝ විදිහට අපි සතුටුයි. මොකද කළු සල්ලි නැත්තම් එවැනි ජාවාරම් හරහා සල්ලි හොයන අයට අපිට අනුග්‍රහයක් දෙන්න අවශ්‍ය නැහැ. මොකද ඒකින් අඳුරු වෙන්නේ, ඒකින් විනාශයටපත් වෙන්නේ අපේ රටේ දරුවන්, ඔබෙත් මගෙත් දරුවන්, අපේ රටේ අනාගතේ. ඒ නිසා රජය අරන් යන වැඩ පිළිවෙල අපි සහයෝගය දෙන්නම ඕනේ. එතකොට ඇයි මේ බන්ධනාගාර ඇතුලේ කැරලි ඇති වෙන්නේ? ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි රජය මේ අරන් යන මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙල. ඒක රජය සමස්තයක් විදිහට පොලිසිය සහ අනිකුත් සියලුම ආරක්ෂක අංශ භාවිතා කරමින්, ඒ වගේම රජයේ අනිත් ආයතන, ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රොජෙක්ට් එක ඒ සියල්ල පාවිච්චි කරමින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් රජය විශාල වැඩ කොටසක් කරමින් ඉන්නවා. එතකොට අනිවාර්යෙන් මේක බලාපොරොත්තු වෙන්න වෙනවා. මොකද මේ වෙනකන් මත්ද්‍රව්‍ය වලින් යැපිච්ච සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච විශාල පිරිසකට එක සැරේකින් මිදෙන්න අපහසුයි කියලා අපි දන්නවා. ඒ නිසා තමයි දැන් ওই විරෝධතාවය එක පැත්තකින් එන්නේ. දෙවෙනි කාරණාව තමයි මෙම වැටලීම් හරහා විශාල ප්‍රමාණයක් බන්ධනාගාරගත කෙරෙනවා. මත්ද්‍රව්‍යත් සමග නැත්නම් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලිච්ච කට්ටිය, සමහරට මත්ද්‍රව්‍ය භාවිතා කරලා අහුවෙච්ච අය, ඒ අය බන්ධනාගාරගත වුණාට පස්සේ මීට කලින් පැවතිච්ච සංස්කෘතිය යටතේ, මීට කලින් පැවතිච්ච දේශපාලන සංස්කෘතිය යටතේ නම් ඒ අයට බන්ධනාගාරගත වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. බන්ධනාගාර ඇතුළට මත්ද්‍රව්‍ය රැගෙන ඉන්න ඒගොල්ලන්ට පුළුවන්කම තිබ්බා. ඒ වෙනුවෙන් සමහරක් ජේලර් මහත්වරු, සමහරක් බන්ධනාගාර නිලධාරීන් පවා උදව් කරලා තියෙනවා කියලා අපි දන්නවා. ඒ නිසා නමුත් දැන් වත්මන් රජය ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් ඉන්නවා. ඒ නිසා ඒ මාර්ග සියල්ල අවහිර වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන්ට බන්ධනාගාරගත වුණයින් පස්සේ සික් එක දරා ගන්න අමාරුයි. බන්ධනාගාරගත වුණයින් පස්සේ මීට පෙරදී නම් කිසිම වෙනසක් නැතුව Tamanට ඕනි කුඩු, ගංජා, අයිස්, හෙරොයින් ඕනිම දෙයක් පාවිච්චි කිරීමේ අවස්ථාව තිබ්බා. හැබැයි දැන් නම් ඔවුන්ට ඒ අවස්ථාව අහිමි වෙලා තියෙනවා. ඒ නිසා ඒ සික් එක වැඩි වෙලා තියෙනවා. ඒකත් එක ප්‍රශ්නයක්. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තා මීට පෙර දේශපාලන සංස්කෘතිය නියෝජනය කරපු උන්දලට ඒ උදවියට බලය අහිමිවීමයි ඔවුන් කලබල වෙලා තියෙනවා. මක් නිසාදයක් ඕගොල්ලෝ ඊයේ පෙරද දැක්කා උසාවි තීරණ සහ ඒවත් එක්ක එල්ලා මරණ තත්ත්වයට පවා උසාවි තීරණ දෙමින් ඉන්නවා. ඉතින් ඒවත් එක්ක ඔවුන් කලබල වෙලා තියෙනවා. උසාවි වල තීරණ හරියට ක්‍රියාත්මක වීම ගැන දවස ගානේ නඩුව අහන්න පටන් අරන් තියෙනවා. දවස ගානේ නඩුව ඇහෙනවා. ඉතින් මේ සියල්ල හොඳින් කාර්යක්ෂමව සිද්ධ වෙන නිසා උන්ට හැබැයි ඇත්ත ඉෂුව එකක් මේ ආණ්ඩුවෙන් දෙන්නේ නැහැ විපක්ෂයට. නැත්තම් ඒ කාලකන්ණි ඒ මජර මීට පෙර දේශපාලන සංස්කෘතිය නියෝජනය කරපු සෙට් එකට මොකක් හරි ඉෂුව එකක් මේ ආණ්ඩුවට විරුද්ධව හදන්න එළිය අවස්ථාව දෙන්නේ නැහැ. ඔවුන් උත්සාහ කරා කීප වතාවක් සංඝ සමුළු තියන, නමුත් සංඝ සමුළුවට තෝරාගත්ත කුඩා ශාලාවේ භාගයක්වත් ඔවුන්ට පුරව ගන්න බැරි වුණා. එවැනි අසාර්ථක ඒවා තමයි ඔවුන්ට අත්දකින්න දෙලා තියෙන්නේ. ඒ නිසා සමහර අවස්ථාවලට හන්දිය කරගෙනලා උද්ඝෝෂණයක් කරන්න try කරනවා. නමුත් 100ක් ගෙන්න ගන්න බැරි තත්යකට ඔවුන් පත් වෙලා තියෙනවා. ඒ නිසා මම කල්පනා කරනවා මේක කුමන්ත්‍රණයක් කියලා. උන් උත්සාහ කරනවා මේ වෙනකොට තමන්ගේ ආදායම් මාර්ග අහිමි වෙලා ඉන්න, සුපුරුදු කල් ක්‍රියාව කරගන්න බැරුව වෙලා ඉන්න කට්ටියවත් පාවිච්චි කරනවා. ඒ නිසා තමයි එක හේතුවක් මෙවැනි කැරලිකාරී තත්ත්වයන් එම බන්ධනාගාර ඇතුලෙන් මතුවෙන්න කියලා. ඉතින් කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔය කොයි ආකාරයේ කැරලි ගැහුවත්, කොයි ආකාරයට උත්සාහ කරත් අපි ජනතාව විදියට, පුරවැසියෝ විදියට මේ ජනතා
ජනතා රජය. මේ ජනතා රජය වැටෙන්න දෙන්නේ නැහැ. අපි ඒක ආරක්ෂා කරනවා අපේ රට වෙනුවෙන්, අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් අපි ඒක ආරක්ෂා කරනවා. ඒ නිසා ඕවා බොහොම මෝඩ ඒ වගේම ෆේල් ප්‍රොජෙක්ට් විතරයි කියලා තමයි කියන්න තියෙන්නේ. ඔවැනි දේවල් වලින් ආණ්ඩුව වටන්න කිසිසේත්ම හැකියාවක් නැහැ. ඒ නිසා අදනි පුරවැසියන්ට මට කියන්න තියෙන්නේ පුළුවන් තරම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, දන්නේ නැති අය දැනුවත් කරන්න. මේ හැම එකම පිටිපස්සේ ඉන්නේ මීට පෙර අපේ රට පාලනය කරපු ඒ මජර දේශපාලන සංස්කෘතිය නියෝජනය කරපු ඒ උදවියම තමයි කියන එක නැවත වරක් මතක් කරනවා. ඒ අයට නැවත ඔහොම නෙමෙයි කුමන ආකාරයක කුමන්ත්‍රණයක් කළත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ අවුරුද්දේ දැනටමත් කීප දෙනෙක්ට දඩුවම් ලැබුණා නීත්‍යානුකූලව. ඉදිරි නඩු ටික දවස ගානේ ඇහෙන නිසා අපිට විශ්වාසයක් තියලා ඉතා ඉක්මනින් අනිත් හොරු ටිකටයි අනිත් ඒ මිනිමරුව ටිකටයි ඒ ජනතා ද්‍රෝහී නායකයන්ටයි ඒ සියලු දෙනාට නීත්‍යානුකූල දඩුවම් ලැබෙයි කියලා ඒ ආකාරයෙන් අපේ රට වඩා හොඳ තැනකට වඩා හොඳ දියුණු රටකට අරන් යන්න පුළුවන් මේ කියලා අපි විශ්වාස කරනවා. මොකද රජය වගේ අනිකුත් සියලු දේවලුත් ඉතා හොඳින් කරමින් ඉන්නවා. රජයේ පැත්තත් අනිත් පැත්තෙන් ආර්ථිකයේ පැත්ත, අනිත් පැත්තෙන් මෙට්‍රෝ බස් වගේ මිනිස්සුන්ගේ ජීවන මට්ටම ඉහළට ගේන්න පුළුවන් දේවල් ඉහළට ගනිමින් ඉන්නවා. ඉතින් එවැනි රජයක් අපි රැක ගන්නවා, අපි රකින්න පුරවැසි විදියට. ඉතින් ඒ වෙනුවෙන් කටයුතු කරන මම වගේම තව කටයුතු කරන සමහර කලාකරුවෝ, ඒ වගේම සමහර මාධ්‍යවේදියෝ ඉන්නවා. ස්වේච්ඡාවෙන් මේ වගේ අදහස් මිනිස්සු අතරට අරන් යන ඒ හැමෝටම මම රෙස්පෙක්ට් එක දෙනවා JNC ලෝකේ කරා. ඉතින් මගේ JNC ලෝකෙකට මෙච්චර කල් ෆලෝ කරලා නැති අයටත් මම කියනවා ෆලෝ කරලා මේ වීඩියෝ එක ෂෙයා කරලා පුළුවන් තරම් මේ මතය අපේ පුරවැසියෝ අතරට අරන් යන්න කියලා. ජය